Hi, good morning. අද සිකුරාදා දවසක්. ඇත්තම කිව්වොත් ගොඩාක් කාලයකට පස්සේ තමයි මම සතිය දවසක ගෙදර ඉන්නේ. හින්දා කිසිම කලබලයක් නැති උදේවරුවක් තමයි මම මේ ගෙවන්නේ. ඉතින් මම චුට්ටක් එළියට ඇවිල්ලා මගේ උදේ තේ එකත් හදාගෙන කල්පනා කරනවා අද දවසේ මට තියෙන වැඩ මොනවද කියලා. පොඩි ප්ලෑන්ස් ටිකක් තියෙනවා. තේ එකක් දීලා අපි යමු මොනවද කියලා බලන්න. හරි මම දැන් මේ ඇඳගෙන ඉන්නේ යාළුවා ගෙදර යන්න. මේන මේ බෑග් එකේ තමයි අද දවසට මට ඕන කරන ඔක්කොම බඩු ටික තියෙන්නේ. බලන්නකෝ මම ළඟට වෙලා ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ මම යාළුවා ගෙදරට යන බස් එකේ යනකම්. තාම නැහැ. හරි දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ගිහිල්ලා කරන දේ බලන්නකෝ. මට තාම කියන්න බැරි වුණානේ මොකද්ද මේ කරන්න යන්නේ කියලා. අද මා යාළුවායි පොඩි ෂූට් එකක් කරන්න තමයි යන්නේ. ෂූට් එකක් කිව්වට මේක මේ ෆෝන් වලින් කරන්නේ. අපි දෙන්නා ඉතින් පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං ෆොටෝ ෂූට් වලට මම අද මොහිනීට අඳින්න තමයි යන්නේ. මේකප් එකෙන් පස්සේ ඇඳුමක් දාගත්ත මේ ඉන්නේ මම මොහිනීට ඇඳලා. බලන්න හොඳයිද කියලා. මොහිනී වගේ පේනවද ඔයාලට? හරි all done. දැන් අපි ලොකේෂන් එකට යනවා. යාළුවාගේ ළඟම තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. අපි මේ යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ලොකේෂන් එක කොහොමද කියලා. මෙතන තමයි තැන. ඇත්තටම ඔතන යහපැත්තේ තියෙන ඉස්කෝලයක්. පොඩි ළමයි එළිය සෙල්ලම් කර හිටියා. මම පුදුම බයකින් හිටියේ. එයාලා මාව දැකලා බය වෙයි කියලා හොදටම. දැන් අපි ලොකේෂන් එකට ඇවිල්ලා පොඩි ටච් අප් එකක් දුන්නා. මොකද බාගෙට තමයි මේකප් කරගෙන ආවේ ඇත්තටම. හරි අපි දැන් වැඩේ පටන් ගන්න යන්නේ. බලන්නකෝ. අපෝ කනවා මොකවද කන්නේ? මේ ක්ලිප්ස් දැන් බලනකොට මටම හිනා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කවුද ෆොටෝග්‍රැෆර් කියලා. මෙයා තමයි මගේ හොඳම යාළුවා. මෙයා තමයි මගේ forever photographer. ඔහොම තමයි ඉතින් අපි ෂොට්ස් ටික ගත්තේ හිමීට. මේ තියෙන්නේ ෆුඩ් කලරින්. හොඳද? ඒකෙන් ටිකක් මගේ කඩට ගියා. මේ බිල්ඩින් එක ඇත්තටම අත්හැරලා දාපු තැනක්. මා යාළුවත් පළවෙනි වතාවට තමයි මෙතනට ගියේ. කවුරු හරි මෙතනින් ගියා නම් මාව දැකලා හොඳටම බය වෙනවා. හැබැයි අපේ වෙලාවට කවුරුත් ඒ අහලකවත් හිටියේ නැහැ. මේ ඉන්නේ මගේ යාළුවා. බලන්නකෝ අපේ ලොකේෂන් එකේ ඇතුළ කොහොමද කියලා. ඇත්තටම මට යාළුවාට නම් චුට්ටක්වත් බය හිතුන්නේ නැහැ මෙතන ඉන්න. ෂූට් එක ඉවරයි. යාළුවා ගෙදරට ගිහින් ඊළඟ මෙතන මම ඊළඟ එක කියලා කියන්නේ එදාම හවස අපි තව වැඩක් කරා. ඒ කියන්නේ තව ෂූට් එකක් කරා. ඒකේ මට දාන්න තරම් වීඩියෝ ක්ලිප්ස් නැහැ. මම මේකේ අවුට්පුට් එක Instagram, FB, TikTok අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ ෂූට් එකේ ෆයිනල් අවුට්පුට් එක ආවේ. මෙතන තියෙන්නේ ෆොටෝස් වලින් කිහිපයක් විතරයි. මම මගේ අනිත් ප්ලැට්ෆෝම් වල ඔක්කොම ෆොටෝස් ටික අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම මේකේ වීඩියෝ එක මම YouTube ෂෝට් වීඩියෝ එකක් විදිහටත් අප්ලෝඩ් කරනවා. ඒකත් බලන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. Thanks for watching. Bye.